දැක්කද? දැක්කද කියන කතාව. දැක්කද කියන කතාව. ඉතින් අමාරු ඒකයි. ඇයි මම යන්නේ කාටවත් බයි. ටක් ගලයි එන්නකෝ. ඇයි මම යන්නේ? මේ මේ ඇවිල්ලා මේ ඊපරිය සූර්යාගෙන තියෙන්නේ. හරි. වේස ගෑනු බුදියලා මේ වෙලාව ඇවිල්ලා ඒක කමන්න සංවරකමක් තියනවා සූර්යාගත්තට පස්සේ. ඔව්. දන්නේ දැන් කිසි දෙයක් දන්නේ නැහැ. ධර්ම දන්නවා නම් එච්චරනේ. ධර්ම දන්නේ නැහැ හාමුදුරුවන්ට. ඔයගොල්ලෝ හාමුදුරුවෝ නෙමෙයිනේ. සිවුරු දාගෙන ඇවිල්ලා බොරුවට මෙතන කකපානවා. ඔව්. ඔබ කොහොමද දන්නේ ඒක? ඒක නෑ මම වේස ගෑනියෙක් කියලා ඔබ හන්ද දන්නවනේ ඒකයි කිව්වේ. මම වේස ගෑනියෙක් නේ. ඔබ ඔව් කියන්නේ කොහොමද? ඔව් කියන්නේ කටින්ද? ඔක්කොම දන්නවා මේ පැත්ත කට්ටිය දන්නවා ඒක. හරි පැත්ත මට වැඩක් නැහැ පැත්ත. හාමුදුරන්ට එක දවසින් ඔබ වහන්සේ ඒක දන්න ඔක්කොම මේ හැමෝම දන්නවා මේ සූපාරාමේ අටමස්ථානේ ඔක්කොම දන්නවා. ඒ ඕනතරම් දේවල් දන්නවා. මේ වගේ ගෑනු හින්දා තමයි මේ ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. වේස ගෑනියක් නෙවෙයි. අර රහත් භාවයේ මතුනේ වේස ගෑනු. බුදුහාමරගේ දහම් වල්ලගෙන. හැබැයි ඒ බුදුහාමරගේ මේ සංග්‍රහණයක් කවදාවත් අපහාස කරේ නැහැ. මේ සෑය කියලා. අර කෙල්ලෙක් අර කුඩුණක් ගලා ඒක බලන් ගන්න හොඳයි. බලන් ගන්නවත් දෙන්න එපා කියලා තියෙන එහෙම. ඕල්ල නෙමෙයි මං කියන්නේ අරගෙන හේතු වෙන්න එපා. මොකද හේතු වෙන්නේ කන්නේ? හේතුව පාසාවන් ඉන්නේ අංගේ පාසලේ තුප්පලි. අරගෙන ඉදලෙන් අතු ගන්න. ඒකනේ බෑ කියන්නේ. දහසන් වාදේ නිකරු ගහන් පාසලේ තුප්පලි. ඔව්. ඒකයි බෑ. මෙතන පූජාවක් කරන්නත් නෑ දැන් අපිට අතුරු පූජාවක් කරන්නත් නෑ දෙරියම් දෙනවා. ඒක ගල් ගහලා පන්නන්නේ. ඔව් අපිට කරන්න බැරි ඉඳන් ඉන්නේ නැත්තම් දීලා දාලා ඉවරයි. අපිට මෙතන 2000 දෙකේ කැලේට කිනකට කවුරුත් ආවේ නෑනේ. කැලේට තියෙන්නේ කැලේට කියලා පුරා විද්‍යාව. එතකොට පුරා විද්‍යාවෙන් මේකේ කැලලක් තිබෙනවා. අමුතු සාසනයක් මේක බුදු සාසනය. සුමිසුනි උපාසක උපාසිකා. ඔබ හන්දේලට තියෙන සාසනය අයිතිය මටත් තියෙනවා. ඇතුළුම් හතර දේ හොරට තියු දාගෙන හොරට තියු දාගෙන මෙතන කර්මාවත් කියන්නේ නැහැ නේ සාසනය අයිති කරනවා. සාසනෙන් අයින්